හරි මේ printer එකට barcode sticker printer එකට මේ sticker roll එක මේ sticker roll එක කොහොමද දාන්නේ එතකොට දාන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. එතකොට මේකේ මුලින්ම මේ printer එකේ මේ පැත්තේ තියෙනවා ටිකක් logo button එකක් වගේ. මෙන්න මේක මෙහෙම press කරාට පස්සේ printer එක මේ cover එක උඩට open වෙනවා. ඊට පස්සේ මෙන්න මේ නිකන් බටයක් වගේ තියෙන මේ කෑල්ල. මේක අතර ගත්තට පස්සේ මෙන්න මේක එන්න ඕන හැමතිස්සෙම අපේ දකුණු ඒක printer එකේ buttons ටික අපේ පැත්තට හරව ගත්තට පස්සේ මේක එන්න ඕන අපේ දකුණු අත පැත්තට. එතකොට sticker roll එක අරගෙන sticker roll එක මෙන්න මෙහෙම දිගෑරෙන පැත්තට මේකට දාලා මේක ඇතුළට මෙහෙම දාන්න ඕනේ. දාලා ඊට පස්සේ printer එක ඇතුළේ බලන්න ඇතුළේ මෙන්න මෙතන තියෙනවා මේ දෙපැත්ත නිකන් වලවල් දෙකක් වගේ මේ කෑල්ලේ මේ කොටස් දෙක ඒකට වැටෙන්න දාන්න ඕනේ. මෙහෙම අල්ලලා මෙතන මෙහෙම වැටෙන්න ඕනේ. වැටුණාට පස්සේ මේ කොළපාට කෑලි දෙකක් තියෙනවනේ ඇතුලේ. මේ කොළපාට කෑලි දෙක ඇතුලෙන් මේ ස්ටිකර් පටිය යවන්න ඕනේ. එකක් මේ මෙහෙම යවුවා. එතකොට මේ දකුණු පැත්තේ තියෙන එක හිට මෙහෙට කරන්න පුළුවන්. ඒකෙන් මේක ලං කරන්න ඕනේ ගොඩක් මේ ස්ටිකර් පටිය ගොඩක් හිර වෙන්න හොඳ නැහැ ලේබල්ස් ටික. එතකොට අර මේක ෆ්‍රී මෙහෙම ඇදිලා එන්න ඕනේ. ඊට පස්සේ මේ රෝල පුළුවන් තරම් මෙහෙම වම් පැත්තට දාන්න. මේ රෝල මෙහෙම වම් පැත්තට දාලා මෙන්න මේ කෑල්ල තියෙනවනේ. මේ කෑල්ල මේ රෝල පැත්තට ලං කරන්න ඕනේ. ඒකත් ගොඩක්ම තද වෙන්න නැති වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම කැරකිලා මේක නිදහසේ එන්න තියෙන්න ඕනේ. මේකෙන් තමයි මේ ටිකෙන් තමයි ස්ටිකර් එකේ සයිස් එක මේ සිස්ටම් එකෙන් මෙෂර් කරගන්නේ. මේක මෙහෙම නිදහසේ දිගෑරලා එන විදියට තිබ්බනම් මේ හරියටම හරි. ඊට පස්සේ මෙහෙම වැඩි ටික මෙහෙම ආයි පේපර් රෝල් එකේ ස්ටිකර් රෝල් එකේ ඔතලා ඔතලා මෙහෙම ස්ටිකර් තුනක් විතර මෙහෙම එළියට එනකන් තියලා මේ වම් පැත්ත පුළුවන් තරම් වම් පැත්තට කරලා මේක මෙහෙම වහන්න ඕන printer එකට. මේක පොඩ්ඩක් නිකන් මෙහෙම මැදට කරලා මේ printer එක මෙතනින් වහන්න. වහලා මේකට කරන්ට් එක දුන්නාට පස්සේ ඉබේම මේක මේ ස්ටිකර් මේ තීරුව උඩ පල්ලෙහා අරගෙන printer එක ඉබේම හදා ගන්නවා මේ measurements එක printer එකට ඕන විදියට. ඔය වගේ ඊට පස්සේ software එක install කරලා ඒ ටික තමයි කරගන්න තියෙනවා printer එකට මේ barcode sticker roll එක දාන හැටි තමයි පෙන්වුවේ වීඩියෝ එකේ.